යාළුවනි කොහොමද ඉතින් ගොඩාක් ආදරෙන් ඔයාලව DS පැරිස් අපේ channel එකට පිළිගන්නවා. ඉතින් අද අපිට ගොඩක් විශේෂ දවසක්. ඉතින් මගේ ලොකු පුතාගේ අවුරුදු 10 උපන්දිනය. ඉතින් අපි හිතුවා එයාගේ උපන්දිනේට එයාට පොඩි සර්ප්‍රයිස් එකක් කරන්න. ඉතින් අපි හිතුවා අපි එයාව ඩිස්නිලෑන්ඩ් වලට එක්කන් යන්න කියලා. ඉතින් එයා ගොඩක් ආසයි. එයා මීට කලින් ගිහිල්ලා තියෙනවා. අපි උදේම නැගිටලා ඊට පස්සේ ලෑස්ති වෙලා මං හිතන්නේ ඩිස්නිලෑන්ඩ් වලට යද්දී උදේ 9:00 විතර. ඉතින් එදා දවසේ ඇත්තටම වෙදර් එක කිව්වොත් ගොඩක්ම රස්නේ නැහැ, ගොඩක්ම සීත නැහැ. සාමාන්‍යයෙන් තිබ්බා. ඉතින් ඔයාලට පේනවා ඇති ගොඩාක් සෙනග ඇවිල්ලා ඉන්නවා හැම දවසකම වගේම. ඒ වගේම තමයි මේ තියෙන ඇතුල් වෙන තැන. ඉතින් අපි චෙක් කරන තැනින් ඇතුල් වෙලා මේ විදිහට ඉදී අලගේ ලස්සන ගාඩන් එකක් තියෙනවා. ගොඩාක් ලස්සනට මල් වවලා. I am a princess, sparkly as cat. මෙතනින් තමයි ටිකට් අරගෙන ඇතුළට යන්න තියෙන තැන. ඉතින් අපි කලින් ටිකට් අපේ ගත්ත නින්දා අපි මෙතනින් ගන්න. අපි ටිකට් පෙන්නලා ඇතුල් වෙනවා මෙතනින්. ඉතින් අපි දැන් ඇතුළට ආවට පස්සේ අපි එකටම යන්නේ. දකුණු පැත්තේ තැනක් තියෙනවා. ඔයාලට කාට හරි පුසෙත් අවශ්‍ය නම් පොඩි අයට ඉතින් මේ තැනින් ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මන්ට මතක විදියට මෙතන පුසෙත් එකක් තිබ්බේ යුරෝ 19කට. ඉතින් අපි ටිකට් ගත්ත එක්කෙනාගෙම මාර්ගෙන් අපිට ෆ්‍රී හම්බුණා. ඉතින් අපි එතනින් දැන් එකක් අරගෙන යනවා. ඉතින් දැන් ඔයාලට මේ පේන්නේ මේ පාරේ දෙපැත්තට වෙලා මිනිස්සු ලෑස්ති වෙලා ඉන්නේ ඩිස්නි පහත් එක පටන් ගන්නකම්. ඉතින් අපිත් මේ විදියට හොඳට පේන්න තැනකට වෙලා හිටගත්තා. ඉතින් පොඩි දෙන්නව ඉස්සරහින් තියලා ඉතින් දැන් මේ පටන් අරගෙන තියෙන්නේ. ඩිස්නි පහත් දෙක දවසට දෙපාරක් තියෙනවා. එකක් මේ අපි දැන් බලන්නේ උදේ 11:00ට තියෙන එක. ඊට පස්සේ ආය හවස 7:00ට තව එකක් තියෙනවා. ඉතින් ඔයාලා යන කාලය අනුව ඔයාලට යන්න කලින් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා යන්න පුළුවන්. නැත්නම් එතනට ගියාම එතන ඩිස්නි වල වැඩ කරන අයගෙන් අහුවත් ඔයාලට දැනගන්න පුළුවන්. එතකොට ඔයාලට ඒ අනුව ඔයාලා යන ගේම්ස් වලට ගිහිලා එද්දි ලෑස්ති වෙලා පැය භාගයකට කලින් වගේ තැනක් ලෑස්ති කරලා තියාගන්න. නැත්තම් ගොඩක් සෙනග පිරිද්දී අමාරුයි තැනක් හොයාගන්න ඉඳලා.
අපි දුව අද ඇඳගෙන ගියේ දිස්ටි ෆිල්ම් වල ඉන්න ප්‍රින්සස් බෙල්ලා වගේ. ඉතින් එයා හරි ලස්සනට අද ඇඳගෙන ගියා. ඉතින් එයා ඒ වගේම තමයි ගොඩක් ආසාවෙන් හිටියේ මේ ඩිස්නිලෑන්ඩ් වල ඉන්න බෙල්ලාව බලා ගන්න ප්‍රින්සස්ව. ඉතින් මේ යන වාහනේ මේ උඩින්ම ඉන්නේ බෙල්ලා. ඉතින් මෙයා එයාට අත වැනුවා. එයා කොහොම හරි දැකලා වෙන්නේ නැති. ඊට පස්සේ මේ විදිහට දුවට මේ අත වැනුවා. ඉතින් දුවට ගොඩාක් ආසයි තුනා ඒක. දැන් බලන්නකො මේ කවුද එන්නේ කියලා. ඉතින් දුව මේ ප්‍රින්සස්ටත් ගොඩාක් ආසයි. ඉතින් එයා යාගේ එක බර්ත්ඩේ එකක් ගත්තේ ප්‍රින්සස් එල්සා වගේ. ඉතින් එයාට බෙල්ලා වගේ අද ඇඳගෙන හිටියත් එයා ගොඩාක් කෑ ගැහුවා එල්සා එල්සා කියලා. ඉතින් එයා ඒ තරමට ආසයි හින්දා.
අපි දැන් ඇවිල්ලා ඉන්නේ මෙන්න මේ විදිහට ලොකු කෝප්ප පීරිසි තියෙන එකකට. ඉතින් මේක වටේට කැරකි යනවා. ඉතින් අපි පස් දෙනාටම ඉන්න ඉඩමදි හින්දා අපි කෝප්ප දෙකක ඉඳගත්තා. ඉතින් පොඩි දෙන්නයි මමයි හස්බන්ඩ්ුයි ලොකු පුතයි ඒ දෙන්න එකක ඉඳගත්තේ. මේ වගේ ගේම්ස් වලට ඉතින් ගොඩක් වෙලා පොලිමේ ඉන්න වෙනවා, ගොඩක් සෙනග ඉන්නවා. ඉතින් අපි මේ පාර තෝරගත්තේ පොඩි තුන්දෙනා කැමති යාළගෙන් අහලා එයාලට යන්න ඕන කියන තැන් වලට තමයි ගියේ. මොකද මමයි හස්බන්ඩ් අපි දෙන්න යාළු වෙලා ඉද්දි එක පාරක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඊට පස්සේ පොඩි එක්කෙන ලොකු එක්කෙනා පොඩි කාලේ මේ විදියට කීප වතාවක්ම ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි හිතුවා මේ පාර පොඩි තුන්දෙනා ආසෙ වලට විතරක් යන්න ඕනේ කියලා. ඊළඟට අපි ආවේ දම්බුගේ පිටේ යන්න. ඉතින් මේකක් ඩිස්නි කාටුන් එකක්. ඔයාලට දැන් ඇහෙනවා ඇති අපේ දුව කෑ ගහනවා. ඉතින් එයා මේක යන්න බෑ කියලා කිව්වා. මොකද මේක ටිකක් විතර උඩට යන හින්දා. ඉතින් මං කිව්වා එන්න යන්. අපි යමු, බය වෙන්න දෙයක් නැහැ කියලා තමයි ආව එක්කගෙන ආවේ. ඉතින් පොඩි එක්කෙනා නම් එයා නම් ගොඩක් ආසාවෙන් වටපිට බල හිටියා, චුට්ටක්වත් බය නැතුව. ඉතින් පොඩි තුන්දෙනාට මෙතනින් චිප්සුයි එතකොට බාර්පප්පා මේ ලංකාවේ තියෙන්නේ බොම්බයි මුට්ටයි එන්නේ ඒවා තියෙනවා. ඒවා ගන්න කියලා අපි මෙතෙන් පොඩ්ඩක් නැවතිලා යාලට ඒව අරන් දෙන ගමන් ඉන්නේ. ඉතින් දැන් නම් අපි මේ ඉන්නේ කොහෙද කියලා දන්නවද? දැන් අපේ පවුල මේ ඉන්නේ අස්සයාගේ පිටේ යන්න. ඉතින් මේ අපිත් ලොකුනාට ඉතින් තාම ආසයින පොඩි අය වගේ සෙල්ලම් කරන. ඉතින් අපි කට්ටියම දැන් මේ අස්සගේ පිට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි විතරක් නෙමෙයි මෙතන වෙනත් ලොකු අයත් මේ විදිහට යනවා. ඒවලට පේනවා ඇති මේ අපි ඉස්සරහින් ඉන්න කපල් එක. ඉතින් ඒ දෙන්නත් ගොඩක් සතුටින් මේ විදිහට ෆොටෝ ගහමින් වීඩියෝ කරමින් තමයි යන්නේ. ඉතින් ඇත්තටම Tamanට සතුට වෙන්න තියෙන වෙලාවේ ඒක උපරිම සතුටක් ලබන එක ඇත්තටම වටිනවා. දැන් ඔයාලට පේනවත් වගේ අපි දැන් මේ යන්නේ කාර් ඩ්‍රයිවිං කරන්න. ඉතින් මේකේ දෙන්නෙක්ට වගේ තමයි යන්න පුළුවන් එක කාර් එකක. ඉතින් මායි දුවයි මේ විදිහට ලස්සන පින් කාර් එකක් තිබ්බා. ඒක හම්බුණා. ඉතින් අපි දෙන්න ඒක යනවා. ඊට පස්සේ අපේ පිටිපස්සෙම වෙනත් කාර් එකක මේ හස්බන්ඩ්ුයි ලොකු පුතයි පොඩි එක්කෙනයි
ඒ 3 දෙනා එනවා. ඉතින් ගොඩාක් සතුටු වුණා. මොකද දුව කෑ ගහන යාට බයයි මේක වෙන තැනකට යයි එහෙම කියලා. ඉතින් අපි හරියට සතුටු වුණා මෙතනදී. දැන් අපි ඇවිල්ලා ඉන්නේ මෙතන තියෙන්නේ ලේසර් ගේම් එකක්. ඉතින් හරියටම දන්නේ නැහැ මෙතන මොකක්ද වෙන්නේ කියලා. අපි කලින් මෙතනට ඇවිල්ලා නැහැ. ඉතින් පොඩි 3 දෙනා ආස හිතෙයි කියලා මම ඇතුල් වෙන තැනින් ඇහ මොනවද තියෙන්නේ කියලා. එතකොට එයාලා තමයි මෙතන ලේසර් ගේම් එකක් තියෙන්නේ කියලා. ඉතින් මට හිතුණා මේකත් හොඳයි කියලා එයාලට. ඉතින් අපි ඇතුළට ගිහලා බලමු මොනවාද මෙතන කරන්න තියෙන්නේ කියලා. You are now the man of your space. Your mission will resume shortly. Oh, him! Well, thank you. Oh, you can't start without this. Let's see happen. That's better. Ouch! Okay, Baton, you're fired. Oh, birdie. Oh. Gosh, was that a tuba or my tummy? අපි දැන් ගෙදර යන පිටත් වෙන ගමන් ඉන්නේ. ඉතින් පොඩි අයට ඉස්කෝලේ තියෙනවා. ඒ වගේම තමයි හස්බන්ඩ් වැඩ. අනිත් එක ඉතින් මේ 3 දෙනාට ගොඩාක් ඇවිදින්න බෑ දවස් 30ෙම.
යාලටත් මහන්සි. ඉතින් අපි හිතුවා චුට්ටක් කලින් ගෙදර ගියොත් හොඳයි කියලා. අද වීඩියෝ එක බලපු ඔයාලා හැමදෙනාටම ගොඩක් ස්තුතියි. ඉතින් මතක් කරලා මාව subscribe කරන්න. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.